55න් විශ්‍රාමයන් ඉඳෙද්දී විශ්‍රාමයන් සුමාන දෙකක් තියදී හමුදාපති කරා කියන එක බොරු. මට විශ්‍රාමයන් අවුරුදු 3කුත් සුමාන දෙකක් තිබ්බා. සුධර්මන් නාපුවේ දේශපාලන නායකත්වයේ ගැන අත්‍යවශ්‍යමිදි මටත් මේකට දායක වෙලා මේ වැඩේ කරන්න හම්බුනේ ඒ දේශපාලන නායකත්වය නිසා තමයි. නැත්නම් මම සමහරලාට විශ්‍රාම යන්න දවස් 12ක් තියලා තමයි මට උදා බාර ගන්න කිව්වේ. ඒකන්ද මට මේ වැඩේ කරන්න අවස්ථාව හම්බ වුණා. එතුමාගේ අතිගරු ජනාධිපතිතුමාගේ මල්ලි ආරක්ෂක ලේකම් ඒ පුටුවේ නොහිටියා. ඊට කලින් ඒ පුටුවේ හිටපු යම් අයගේ ගොල්ල යුද්ධය ගැන මොන වගේ ආකල්පයක්ද දරුවේ කොච්චර ඒකමත් තිබ්බද යුද්ධය ගැන කියලා අපි දැකලා තිබුණා. ඔන්න කෙනෙකුට වෙඩි තියන්න සුදු පොඩි තිබුණා වෙඩි තියන්න එවැනි පහත් කතා කියවනම් ඒ පහත් කතා කියපුවා බේර ගන්න බබු ඉස්සරහට දෙන්න මම නැති. को संडे लीडर खातरो माध्यमेदिनी फेडरिका जैस महात्मी किया सिटी तमन फोंसेका महतागे प्रकाशीय එලෙසින්ම පළ අයවා ජෙනරල් සරත් ෆොන්සේකා අවුරුදු 3ක් හිරේට ගියේ ඇයි අදත් බොහෝ අය ඒ පිළිබඳ දන්නේ නැහැ. බොහෝ අය හිතන්නේ මහින්ද රාජපක්ෂ මොහුව හිරේ දැම්මා කියලා. ඇත්තටම ෆොන්සේකා හිරේ ගියේ ඔහු කරපු බරපතල වරදකට. ඒ තමයි ඔහු විසින් හමුදාව පාවා දීමේ චෝදනාවට